උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී පාලි දූපුතුන් හැම දෙනාටම සමස්ත ශ්‍රී පාලි ප්‍රජාවේ සියලු දෙනාටත් ලක්වාසී ලෝකවාසී හැම දෙනාටම සුබම සුබ සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා කියලා ශ්‍රී පාලි විද්‍යාලයේ විදුහල්පතිතුමිය විදිහට සුබ පැතුම් එක් කරන්නට කැමතියි. ශ්‍රී පාලි විද්‍යාලයේ සංස්කෘතික පාසලක් නිසා හෙළේ සංස්කෘතික මංගල්‍යය වෙනුවෙන් සංස්කෘතික පාසල විදිහට ශ්‍රී පාලි විද්‍යාලයේ පරිසරය සෞන්දර්යය මේ හැම දෙයක්ම මේ දවස්වල හොඳ හැඩගැසීමක් පෙන්වනවා. ඉතින් මේ සංස්කෘතික මංගල්‍යයේ සියලු කටයුතු සියලුම දෙනාගේ සාර්ථක වෙලා සුබ අලුත් අවුරුද්දකට නව මාවතකට පිය නගන්නට හැම දිනාටම හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අපි ශ්‍රී පාලි මාධ්‍ය ඒකකය විදිහට ඔබව ආමන්ත්‍රණය කරන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී පාලි ප්‍රජාවගේ සුභාශිංසන සමස්ත රටවාසී ලෝකවාසී සියලු දෙනාට ලබා දීමේ අරමුණින් යුක්තව ශ්‍රී පාලි විද්‍යාලයේ මාධ්‍ය කණ්ඩායම එක්සිත්ව එක්සත්ව සිදු කරනු ලබන මාධ්‍ය මෙහෙයුමේ තවත් එක් අවස්ථාවක් ඇටියට සමස්ත ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී පාලියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ දැනුම සඳහා ඒ වගේම මේ විශේෂ එළේ මහා මංගල්‍ය වෙච්ච අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව ඔබ දැනුවත් කිරීමක් තමයි මේ වැඩසටහනේදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. වසන්තය කියලා කියන්නේම පරිසරය විතරක් නෙවෙයි මිනිසුගේ හිත හැමදේම වෙනස් වෙන කාලයක්. විශේෂයෙන්ම ශ්‍රී පාලියේ වසන්තය උදා වෙන්නේ ශ්‍රී පාලි භූමිය තුල ඔබ රෝසියා එහෙම නැත්නම් අපිටම ආවේනික කාදම්බරී මල් පිපිලා මේ භූමිය අලංකාරවත් වීමෙන් තමයි ශ්‍රී පාලියට වසන්තය එන්නේ. ඒ වසන්ත උදාවත් එක්ක මුළු පරිසරයේම ඇතිවන සුවිශේෂී බව ගස්වල ගෙඩි පිරීලා ඒ වගේම මල් හැතිලා මේ පරිසරයේ ඇතිවන වෙනස්කනුත් මිනිසුන්ගේ හිත තුළ ඇතිවන්නා වූ වෙනස්කනුත් කියන මේ කාරණා සියල්ලම වසන්තයත් එක්ක සම්බන්ධයි. විශේෂයෙන්ම මිනිසුන් ගෙවා දමන විඩාකාරී මනෝභාවයන් වෙනස් කරන අවස්ථාවක් තමයි වසන්ත කාලය කියන්නේ. විශේෂයෙන්ම පරිසරයේ වෙනස්කම් එක්ක මිනිසුන් නැවත උත්තේජන ලැබමින් නව ජීවන රටාවකට නව ජීවිතයකට පිවිසෙන ඒ වගේම නව ජීවිතයක් සම්බන්ධයෙන් හිතන අලුත් බැඳීම් හරහා නව ජීවිතයක ගොඩ නැගෙන ඒ වගේම පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා පරිසරයේ වර්ණවත්ව කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිසරයේ ගොඩ නැගෙන ලස්සන කාලයක් වසන්තය කියලා. ඉතින් එබඳු උත්සවශ්‍රීයක් සහිත හෙළේ මහා කලා මංගල්‍ය සිංහල අලුත් අවුරුද්ද නැත්නම් සිංහල හින්දු අලුත් අවුරුද්ද අපිට දාසු විශේෂී කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මෙහිදී විශේෂයෙන්ම අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපිට අලුත් හිතවත්කම් ඇති කරගන්නටත් ඒ වගේම පරණ හිතවත්කම් නැවත වර්ධනය කරගන්නටත් තියෙන හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම දුවා දරුවන් තමන්ගේ නැවත ඇදලි වලට එන ඒ වගේම දෙමව්පියන් ඒ සඳහා බලාපොරොත්තු වෙමින් සිටින ඒ වගේම නෑදෑ හිත මිතුරන් එක් රැස්වන විහාරස්ථානය ඒ වගේම ගම කෝවිල මේ හැම එකම එකමුතු අදහසින් එක්සිත්ව වැඩ කරන කාලයක් තමයි මේ අලුත් අවුරුදු කාලය කියලා කියන්නේ. මේ අලුත් අවුරුදු කාලය විශේෂයෙන්ම සෙනෙහස, ප්‍රේමය, ආදරය, බැඳීම් වර්ධනය කරන අවධියක්. රසවත් ආහාර පිඟානක් හුවමාරු කර ගැනීම ඒ වගේම යමක් හුවමාරු කර ගැනීමෙන් එහාට ගිහිල්ලා අදවත් අතර බැඳීම් හුවමාරු කර ගැනීමේ කාලයක් ඇටියටයි අලුත් අවුරුදු කාලය පිළිබඳව සඳහන් කරන්න පුළුවන්කම තියෙන නිසා අපි මේ අවස්ථාවේදී සමස්ත ශ්‍රී පාලියේ මාධ්‍ය ඒකකයේ හැටියට මේ මහා මංගල්‍යමය අවස්ථාවේදී අපි ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබේ ජීවිත වඩාත් වර්ණවත් වෙන්න කියලාත් ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබට ඉතාමත් සුබ ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වෙන්න කියලාත් නැති වී ගිය හිතවත්කම් වර්ධනය කරගන්නටත් ඇති වූ හිතවත්කම් වඩා වර්ධනය කරගන්නටත් හැකි වාසනාවන්ත කාලයක් ඔබට උදා වෙන්න කියලා අපි බොහෝම වුමනාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් වූ දළදා හාමුදුරන්ගේ පිහිටෙන් ඒ වගේම උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජනන් වහන්සේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයෙන් සමස්ත ශ්‍රී පාලියන්ට ඒ වගේම සියලු දෙනාට යහපතක් වේවායි ශ්‍රී ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි.